80,700 ලක්ෂ රුපියල් 15,000ට කිත්මාල් මගේ ආදරණීය චුඩිපති වාසනාවයි. එහෙමනම් ඇවරයි බඩ දෑවරයි මගේ පුතේ කිත්මාල්. හැබැයි නිල්දිය මහත්තයෝ ඔයා sorry.com පුතේ ඔයාට හැරෙන්න දෙන්න හැලෝ චූඩි පුතා කියනවා හැප්පුනේ කරඩ කර හයියට මෙන්න චූඩි පැංචා ඔයාට හැරෙන්න දෙන්න නැතුව හැප්පෙනකොට නිල්දිය මහත්තයා පැත්තකට වෙලා ඉන්නවා බගන් නිලාගෙන මොකද කියන්නේ කියලා අහනවා. ඔයාට මේකේ හයිය ගන්න බැයිලෝ මොකද කියන්නේ කියලා අහනවා. නිල්දිය මහත්තයා කියනවා මම බගන් නිලාගෙන ඉන්න හැල්ලෝ ලාන්සුව වෙනසක් කරනවා ලාන්සුව දාසෙයි වඩා අද දවසේ මේ ලස්සන බබා වෙනුවෙන් හයිය ශක්තිය නිල්දිය මහත්තයා කියනවා මේකේ ගන්නවා කියලා ලාන්සුව රුපියල් 16,000යි වඩා අවසානයේ කරා යන්න හදනකොට සමස්ත මුදල වෙනවා අද දවසේ 96,700 ලක්ෂ රුපියල් 16,000කට එහෙම නබන මේ ලස්සන බබා සමගින් මේ කුසුම් මදුනවද මේ ආදරණීය නිල්දිය හදවත වලදු ව්‍යාපාර ප්‍රජාවේ හයිය ශක්තිය ගන්නකොට මගේ ආදරණීය චූඩි පුතා සුන්දර වේදිකාව අභියස රැඳෙනකොට එහෙම නබන අවසානයේ කරා යන්න මාත් සෝදරම් වෙනවා එහෙම නබන සමස්ත මුදල අරගෙන වෙන නිල්දිය මහත්මයා ආයිතිය ගන්නකොට මෙන්න අවසානයේ සමස්ත මුදල 96,700 ලක්ෂ රුපියල් 16,000යි විනාඩි 25ක් ඇතුළත වෙන නිමා කරනවා එබනම් කසුම් වදනේ වැඩ කටයුතු. හැබැයි මගේ ආදරේ චූඩි පුතා මෙතන රැඳෙනකොට හයිය සත්‍යයක් දෙනවා ආදරණීය අම්මා තාත්තා චූඩි පුතාගේ හිත සතුටු කෙරුවේ. හැබැයි මේක වෙනදරින් ගත්තනම් පුංචි ගානකට ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේකේ හැප්පුණා ලොකු මුදලක් දාලා මේ කුසුම් බඳුන වෙනුවෙන් මේ තාරුණ්‍ය වෙනුවෙන් මේ පන්සල වෙනුවෙන් හැප්පෙනකොට මගේ ආදරණීය චූඩි පුතේ වාමෙන් දනින්නකොට වැඩ අර 16,000 ලක්ෂව මගේ චූටි පුතේ මෙන්න මගේ අතේ තියෙනවා 5,000යි 10,000යි 11,000යි 12,000යි 13,000යි 14,000යි 15,000යි 16,000යි මගේ පුතේ වගේ ලක්ෂව වැහුවා මේ විදියට සල්ලි දාලා සමස්ත මුදල් වෙනවා අද දවසේකට 96,700 මගේ චූටි පුතේ අම්මා අප්පච්චි වාට ගොඩක් ආදරේ මගේ රත්තරන්. හැබැයි මේ මොහොතේ වෙනකන් උරින් උර ගැටුණා මේ ලස්සන බබාව වාට අරන් දෙන්න. මං අහනවා පුතේ අවසාන තප්පරේ වෙන වාට තියෙනවා ලක්ෂ වෙනසක් කරනවා පුතේ වෙනසක් කරලා මේක ඇයිද ගන්න එවන අවසාන කරනවා අද වන්ද ව්‍යාපාරයේ අභිමානය වෙන අයිති ගන්න හදනවා නිවිදී මහත්තයා මේ පැත්තේ අයිති ගන්නේ මේ විහාරස්ථාන පොත වෙනුවෙන් අයිති ගන්න කොටයි එබර වෙන අවසානයේ වෙන ආවර එහෙම වෙන තීන්දුව කරන්න හදනවද මගේ චූඩි පුතා මේ පැත්තේ ඉන්නකොට වෙන අවසාන කෙරුවා වෙන තීන්දුව කෙරුවා එහෙමනම් මේ විදියට උත්තරයක් දෙනවා පහේසිට එකට ගණන් කරනවා පොදු සමාවක් දීලා මොකද අවසාන ලක්ෂෝ හින්දා වෙන තීන්දුව කරන්න හදනකොට සමස්ත මුදල 96,700 ලක්ෂ රුපියල් 16,000ට අයිති නිවිදියට වෙන පහයි තව අවස්ථා හතරක් තියෙනවා වෙනසක් කරනවා සමස්ත මුදල 96,700 ලක්ෂ 16,000ට අයිති නිවිදියට වෙන හතරයි තව අවස්ථා තුනක් තියෙනවා මෙන්න අවසන් කරගන්න සමස්ත මුදල 96,700 ලක්ෂ රුපියල් 16,000ට නිවිදිය මහත්මිය පාට වෙන තුනයි තාම තියෙන්නේ අවස්ථා දෙකක් තියෙනවා චුටි පුතේ ඔයාගෙන් අහනවා මේක වෙනසක් කරනවද මගේ රත්තරන් පුතේ අම්මා අප්පච්චි කාව ලොකු හයියක් දුන්නා සීයේ නම් ගැටිලා අවසානයේ ලක්ෂ 10,000ට 15,000ට යනකොට මගේ පුතා එදිරින් එහාට නිවිදිය මාත්‍යා ඉති ගන්නකොට එදෙමනම් පා හතර තුන වෙන අවස්ථා දෙකක් තියෙනවා සමස්ත මුදල 96,600 ලක්ෂ 16,000 ආයිති නිවිදියට
හතරයි. තව එක අවස්ථාවක් තියෙනවා. වෙන අවසන් කරන්න. එවන මෙන්න තීන්දුව කෙරුවා අද දවසේ සමස්ත මුදල 96600 ලක්ෂ රුපියල් 16000ට නීතිය මහත්යයාට වෙන පායි අපරන් everywhere ගණන් කරලා තිවරයි. එවන මෙන්න දෙනවා අවසන් කරනවා දරාත්‍රි පුරාවට වෙන කුසුම්බදනේ වැඩ කටයුතු තීන්දුව කරන්න හදනකොට මගේ ආදරේ චූටි පුතේ අම්මා අප්පච්චි කාපු හින්දා ඔයාලක හයියක් දෙන්නවා අවසාන මොහොතේ තහනවා වෙනසක් කරනවා නම් වෙනසක් කළා මගේ පුතේ ඔයාට ගන්න පුළුවන්. එමනම් මෙන්න අවසන් කෙරුවා. වෙන තීන්දුව කෙරුවා. මොකෝ සහයෝගයක් ඔබතුමා දුන්නා. අද දවසේ එමනම් මෙන්න තීන්දුව කෙරුවා. හැවර දෑවර ගණන් කරලා ඉවරයි. අවසන් කරලා නීතිය මහත්තයා එහාට දෙන්නද කියන්නේ. එමනම් මෙන්න අවසන් කෙරුවා. තුන්දාත්‍රිය බලන් කුසුම්බද්‍ර මේ විදිහට අරගෙන විනාඩි ගණනාවක් තුල රුපියල් 96600 ලක්ෂ රුපියල් 10000යි අපරගෙන අවසන් කරුවා. ආවරදාවර ඉවර කරුවා. ගණන් කරලා ඉවරයි. ලස්සන අපිට කටියම ගන්න. කටියම ලස්සන අපිට කපා. අම්මේ ටකට කියලා එවන මේ අත තියලා ගහපරේ ගත්තට කැම්මඩ අපිට කටියම කමුද අසූරි අන්න සත්‍ය නැත්නම් අදාගිරි නැත්නම් අපුඩිය ගහන්නේ. එමන මෙන්න ඉවර කෙරුවා. වරයි එමන ඉමාගිරලා කුසුම්බද්‍ර වැඩ කටයුතු අපේ නිර්දී මාත්‍යවාට ආරාධන ප්‍රකාශ කරනකොට චිරිපුදේ වාග්ය දෙන්න තමයි මේ කුසුම්බද්‍ර මේ ලස්සන බබාව දෙන්න සූදානම් වෙන්නේ. අයියේ ශක්තිය දුන්නේ වාපිති එන්න මගේ පුතා වෙන අද දවසේ කුසුම්බද්‍ර ලබා දෙන්න සූදානම් වෙනවා. අපි ආදරණීය නිර්දී මහත්මයාට උරින් ගැටුණා චිරිපුදා අද දවසේ ලොකු හයියක් සත්‍යයක් දුන්නේ අම්මා තාත්තා සල්ලි විසි කෙරුවේ. හැබැයි දුන්නා වගේ දවස් කරයක් ආදරණීය අම්මා අප්පච්චි ලැබෙන්නට ආශිර්වාද එකාශ කරනවා. මේක උතුම් පිම්බිමගේ නම් තමයි ලොකු හයියක් දුන්නේ. මගේ චුටි පුතේ වාගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සරු වෙන්න ඕන. මේක තමයි විද්‍යාසි කලාව කියන්නේ පුතේ. ඉතින් එමනම් ආදරණීය ඔන්න බලාපොරොත්තු වෙච්ච එක දුන්නා. හත්ති බලාගෙන ඉතින් ඒක දෙයි කියලා. නිර්දී මහත්මයා හදවතක් තියෙන ලංකතු චරිතයක්. හැබැයි මේ චූටි පුතාගේ ඇස්වල කඳුළු වැටෙන්නේ නෑ රත්තරන්. ඒ තමයි ආදරේ. තාත්ත කෙනෙක් හින්දා ඒ ආදරේ සිනියස තියෙනවා. ඒ සතුට තියෙනවා. hina වෙනවා. ආදරේ. ලස්සන අපේ චූටි පුතාට ගම්මුද? ඔකේ සුදි එවරබර දිමා කරන්න සූදානම් වෙනවා. හරි පුතේ. එවරම වෙන අවසාන කෙරුවා. තුන්වෙනි රාත්‍රියේදී කුසුම්බද්‍රත් සමගින් ලෙන්ගතු ගමේ මොරෙන් මොර ගැටුණා. එවරම වැඩේ නිමා කරමු. මෙසියල්ලම අයින් කරලා අපි සම්දර්ශනය කරා.